ඉතින් අද ටියුට් එකෙන් අපි බලන්න යන්නේ අපේ ජීප් එකේ මොඩලින් පාර්ට් 4 එක ගැන. ඉතින් ඒකේ අපි මොඩලින් ෆ්‍රන්ට් එක ගැන තමයි බලන්න යන්නේ. කියන්නේ අපි ෆ්‍රන්ට් පාර්ට් එක මොඩල් කරන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට මතක ඇති අපි සයිඩ් එක නෝමල් හදාගත්තා. ඒ කියන්නේ බේසික් ෂේප් එක. මේවා මොකුත් ඩීටේල්ස් නැතුව මේ රෆ් ෂේප් එක තමයි අපි හදාගෙන යන්නේ. හරි. ඊළඟට මම කරන්නේ මොකක්ද? අපි ටර්බෝ ස්මූත් අයින් කරොත් ඔයාලට පේනවා ඇති මේ ලයින්ස් එහෙම අපි හදාගත්තා. ඊළඟට මම කරන්න යන්නේ ෆ්‍රන්ට් පාර්ට් එකට යන්න. ඉතින් හැම වෙලේම රිෆරන්ස් බල තමයි හදන්න. හරි. ඉතින් මම හයි රෙසලූෂන් එකක් තිබ්බා මම ඒක බලන්න. හරි. ඉතින් මේ එජස් ටික තමයි අපි මේ විදිහට ගන්න ඕනේ. අපි ඉස්සෙල්ලා මෙන්න මේ අපි දැන් හදලා තියෙන්නේ මෙන්න මේ පාර්ට් එක. අපි මේ දැනට මෙන්න මේ උඩ පාර්ට් එක හදාගමු. සයිඩ් එක. ඒක හදාගන්න මම කරන්නේ මේ විදිහට editable poly ගිහින් මේ edges ටික select කරගන්නවා. ඊළඟට මම මේ ටික මේ විදිහට shift එකක් press කරගෙන උඩට ගන්න. ඊළඟට මට දැන් ඕනේ මේ පොයින්ට් එකයි එකට එකතු කරන්න. මේකට අපිට තියෙනවා target weld කියන option එක. vertex වල options යටතේ edit vertices වල target weld කියලා එකක් තියෙනවා. මේකෙන් අපිට කරන්න පුළුවන් මම target weld කියන එක on කරලා ඊළඟට මම මෙන්න මේ vertex එක ළඟට ගර්ල්ස් එක ගෙනිච්චොත් ඔයාලට පේනවා ඒක වෙනස් වෙනවා. මම ඒක ක්ලික් කරලා ඊට පස්සේ ඔයාලට පේනවා මේ විදිහට කඩ ඉරෙන් අපේ ලයින් එකක් එනවා. මේ ලයින් එක ගෙනියලා ඔයා මේක වෙල්ඩ් කරන්න ඕනේ. වෙල්ඩින් කියන එක දන්නවනේ. එකතු කරනවා. ඉතින් වෙල්ඩ් කරන්න ඕනේ පොයින්ට් එකට මේ විදිහට උඩට ගෙනියලා left click කරපුවම ඒ points දෙක මේ විදිහට එකතු වෙනවා. ඔයාලට පේනවා ඉතින් ඔයාලගේ 3D view එකනොත් මේ විදිහට වෙනවා. ඊළඟට මම කරන්නේ ආයමත් පාරක් මෙන්න මේ විදිහට අපේ points ටික පල්ලෙහාට ගන්නවා. ඊළඟට අපි reference එක බලමු. මීට වඩා ඇත්තටම reference ගොඩක් ඕනේ. මොකද එහෙම තිබ්බොත් තමයි ගොඩක් හොඳට අපිට තේරෙන්නේ කොහොමද මොඩල් එකේ details තියෙන විදිය. front මේ විදියට යන්නේ ඒ පාර්ට් එක අපි දැනට චුට්ටක් තියමු. මම reference එකක් අරගෙන බලන්න මෙතන යන්නේ කොහොමද කියලා. මේක නම් graphic errors එන්නේ අපි අර ඉස්සර target weld එක ඔය තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේක මේ පැත්තට ගන්න විදිය. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන ඉඳලා මේ විදියට මේක ඇවිත් තියෙනවා. නමුත් අපි මොකද කරේ දැන් කියන්නේ මම මොකද කරේ මම මේ පොයින්ට් එකයි දෙකම වෙල්ඩ් කරා. එතකොට මොකද වෙන්නේ මේ පොයින්ට්ස් දෙකම මෙන්න මෙතන තමයි තියෙන්නේ. ඒක ඇත්තටම වැරද්දක්. හරි. මම ඒක ඇත්තටම දැක්කේ නැහැ. ඒ නිසා දැන් මට ඕනේ මේ වෙල්ඩ් එක අයින් කරන්න. මේ වෙල්ඩ් එක අයින් කරන්න මම කරන්නේ මම බ්‍රේක් කියලා ඔප්ෂන් එකක් තියෙනවා.
ඔයාලට ඒක දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ පොලිගන් එක ඩිලීට් කරලා අලුත් එකක් ගන්නත් පුළුවන්. මම හිතන විදිහට පොලිගන් එක ඩිලීට් කරලා අලුත් එකක් ගන්න එක හොඳයි. මම ඔයාලට මේ ඔප්ෂන් එක කියන්න ඕන නිසා මේ කියන්නේ. දැන් අපි හිතමු ඔයාලට මේකෙදි බ්‍රේක් කියන එකෙන් මේ වෙල් ඔක්කොම කඩන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන කෑලි තුනක් තියෙනවා. මේ කෑලි තුනේම වෙල් එක බ්‍රේක් වෙනවා. ඔයාලට බැලුවොත් පේනවා ඇති මෙන්න බ්‍රේක් කියලා තියෙනවා. edit process වලම බ්‍රේක් කියන එක මම ප්‍රෙස් කරොත් ඊළඟට ඔය එතන ක්ලික් කරලා මේ විදිහට ගත්තොත් ඔයාලට පේනවා ඇති වෙල් එක කෑලි තුනකට මේ විදිහට කැඩිලා තියෙනවා. ඉතින් ඔයාලට මේක සමහර විට ඕනේ වෙලාවල් තියෙයි. ඒ නිසා මම ඔයාලට කියලා දුන්නේ හරි. මේ විදිහට බ්‍රේක් කරගන්න පුළුවන්. මම ඊළඟට කරන්නේ මෙන්න මේ පොලිගන් එක මේ විදිහට අයින් කරලා ඊළඟට තව එකක් අරගෙන ඊට පස්සේ ඒකේ පොයින්ට් එක මම චුට්ටක් මේ විදිහට අරගෙන මම ටාගට් වෙල්ඩ් කරලා මේ පොයින්ට් එකට සෙට් කරනවා. ඊළඟට මම මේ පොයින්ට් එක අරගෙන මෙන්න මේ හරිය තියෙන පොයින්ට් එකට ගන්නවා. මෙන්න මේ විදිහට මේ බ්ලූප්‍රින්ට් එක ටිකක් පැහැදිලි මදි ගතිය තියෙනවා. රිසලූෂන් ප්‍රශ්න තමයි. හරි. ඊළඟට මම කරන්න යන්නේ මේ ලයින් එකේ කෙලින්ම මේ වර්ටෙක්ස් එක ගන්න. ඒකට මම කරන්නේ edge mode එක කලින් ටියුට් එකේදී වගේම ඔන් කරලා මෙතනට අරගන්න. හරි. ඊළඟට මම මේ පොයින්ට් එකත් අරගෙන edge mode එක අයින් කරලා මේ විදිහට සයිඩ් එකට ගන්න. රිෆරන්ස් එකේ බ්ලූප්‍රින්ට් එක ටිකක් වෙනසක් තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති එහෙම ඩීටේල් එක ඇත්තටම එතන නෑනේ. රිෆරන්ස් වල බැලුවොත් ඔයාලට පේනවා ඇති ඒ විදිහ එකක් නැහැ එතන. මේ ප්ලේන් එකම තමයි මේ විදිහට උඩට ගිහින් තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මේක මෙතනට වෙල් කරන්න වෙනවා. මේක මෙතන ඉඳලා මෙතනට වෙල් කරන්න වෙනවා. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මම ඉසෙට් අන්ඩු කරගන්නම් මේක. ඊළඟට මම ටාගට් වෙල්ඩ් එකකින් මේක මෙතනට සෙට් කරගන්නම්. ඊළඟට දැන් මම මේ පාර්ට් එක තමයි මේ විදිහට හදාගත්තේ. ඒක පොඩි ඇලවීමක් තියෙනවා. අපි මේක වෙනස් වුණොත් හදාගමු. ටාගට් වෙල්ඩ් එක අයින් කරන්න. ඊට පස්සේ හරි අපි ඒක දැනට එහෙම තියලා අපි හදාගෙන යමු. ඊළඟට මම කරන්නේ මට මේ විදිහට මේ edges ටික සිලෙක්ට් කරලා මම මේ විදිහට මේ පැත්තට ගන්නවා. මම මේ edges ටික තමයි මේ විදිහට ගත්තේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ඒ edge එක යන line එක මෙන්න මෙතන ඉඳලා මේ විදිහට ගිහින් මේ විදිහට තමයි ඒ line එක යන්නේ.
මේ තින්නේ ලයින් එක. ඊළඟට කරන්න මේක මෙතන ඉඳලා මේ හරියට තියෙනවා පොඩි ඇල ගතියක් තියෙනවා. මේ විදිහට තමයි එන්නේ. ඊළඟට මම කරන්න යන්නේ දැන් ටොප් view එකයි ෆ්‍රන්ට් view එකයි අරගෙන නැත්නම් සයිඩ් view එකයි අරගෙන ඒකේ ගානට ඇඩ්ජස්ට් කරන්න යන්නේ. මට මේක පුළුවන් මේ view එක අරගෙන මෙන්න මේ ගානට තියාගන්න. ඒ ගානට නෙමෙයි ඇත්තටම ගත්තොත් මෙන්න මේ හරියට. මේ හරියට අරගෙන ඔයාලට පේනවා තව ටිකක් පල්ලෙහාට ඇවිත් තියෙනවා. මේ ලයින් එකට එන්න ඕනේ. මේ ලයින් එකට මේ විදිහට එන්න ඕනේ. ඔව් එතකොට මේ හරියදී එක ලෙවල් එකට අවිල්ලා මෙතනින් තමයි අර ඉස්සර ඩෙප්ත් එක වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ විදිහට එනවා. ඊළඟට මම ගන්නවා මේ ලයින්ස් ටික මේ විදිහට අරගන්නවා. මෙතනට වෙනකොම් හරි ගානට තියෙන්න ඕන. මෙතනට වෙනකොට එතන ෆන්ට් එකට ඇවිත් තියෙන්න ඕනේ. හරි ටිකක් වැරද්දලා තියෙන්නේ. මේක මේ හරියට එන්න ඕනේ. මේක මේ හරියට එන්න ඕනේ. මේක මෙතනින් ඔස්සන්න. හරි මේ විදිහට තමයි මේ ටික එන්නේ. ඊළඟට ඒක තමයි ඒක අර හදනකොට ටිකක් අර මොඩලින් පැත්ත හොඳට ෆෝකස් කරනවා. මොකද ඒ වගේ තියෙන ෂේප්ස් හරියටම ගන්න නම් අමාරුයි. මොකද අපිට හයි රෙසලූෂන් බ්ලූප්‍රින්ට් එකකුත් නෙමෙයි තියෙන්නේ. ඒ වගේ දේවල් තියෙන නිසා ටිකක් අමාරු කරනවා. ඊළඟට මම කරන්නේ මේ ටික අරගෙන මේ විදිහට මැදට ගන්නවා. අපි හිතමු ඔයාගේ මොඩලින් එකේදී මෙන්න මේ වගේ විදිහට තිබ්බ කියලා. ඒ කියන්නේ හරි කෙලින් නැතුව මේ විදිහට ඇද වෙලා තිබ්බොත් ඔයාලට මේ ටික කෙලින් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඔය vertex ගිහිල්ලා මේ vertex ටික මේ විදිහට select කරලා ඊළඟට ඔයාලට vertex වල properties යටතේ පල්ලෙහාට යනකොට මෙන්න මේ XYZ කියලා buttons තුනක් තියෙනවා.
ඔයා මේකෙදි කරන්න ඕනේ ඔයාගේ x කියන බටන් එක x එක නෙමෙයි y කියන බටන් එක නෑ ඒකත් නෙමෙයි ඒක හරියටම හිතලා ගන්න ඕනේ නෑ මේ විදිහට බටන් ටික ප්‍රෙස් කරගෙන යනකොට එක වෙලාවකදී ඒ ටික එක කෙලින් මේ විදිහට එනවා හරි ඒක ඇක්සිස් එක පොඩ්ඩක් හිතලා තමයි ගන්න ඕනේ x ඩිරෙක්ෂන් එකට තියෙන ගාන ඔක්කොම එක කරන්න කියලා තමයි කියන්නේ ඉතින් මේ විදිහට ඒ ටික අරගෙන ටිකක් ඒ ටික ඉස්සරහට ගමු ඊළඟට මේ විදිහට ඒවා එක ගන්න ඊට පස්සේ සිමෙට්‍රි එක දැන් තියෙන නිසා සිමෙට්‍රි එකෙන් බලන්න සිමෙට්‍රි එකෙන් බැලුවොත් ඔයාලට පේනවා ඇති හරියටම සිමෙට්‍රි වෙලා නැහැ කියලා මේ නිසා මම කරන්නේ මිරර් කියන එක ක්ලික් කරලා මම සිමෙට්‍රි එකේ මිරර් කියන එක මේ විදිහට ක්ලික් කරන්න හරි එතකොට අපේ මිරර් එක තමයි මූව් වෙන්නේ මේ විදිහට ඊට පස්සේ මම කරන්නේ ගානට මේ විදිහට මේක මූව් කරගන්න එක ඊළඟට editable poly ගිහින් මම මෙන්න මේ show end result on off කියන බටන් එක ප්‍රෙස් කරනකොට මට පේනවා symmetry එක add කරාට පස්සේ කොහොමද මේක තියෙන්නේ කියලා. මේ තැඹිලි පාටින් පෙන්නන්නේ අපේ ඇත්තටම දැන් අපි වැඩ කරන part එක. මම ඊළඟට කරන්නේ මේ vertex ටික මේ විදිහට select කරලා මේ පැත්තට ගන්නවා. එතකොට ඔයාලට පේනවා symmetry එකත් වෙනස් වෙනවා. මම ඊට පස්සේ මෙන්න මේ වගේ මේ දෙක එකතු වෙන තැනට ඇවිල්ලා ඒක නවත්තනවා. හරි ඊළඟට මම show end result එක අයින් කරනවා මේ විදිහට දැන් ඔය බැලුවොත් එහෙනම් අපිට පේනවා මේ විදිහට තමයි අපේ ඔබ්ජෙක්ට් එක තියෙන්නේ හරි ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේක උඩ පාර්ට් එක හදන්න alt එක x එකකින් මට පුළුවන් මේක see through view එක ගන්න ඊළඟට මම මේ විදිහට මේ ටික උඩට ගන්නවා ඒ ටික මේ විදිහට ඇලවිලා තියෙන්නේ ඒ ටික මේ විදිහට ගත්තොත් ඔයාලට පේනවා මේ විදිහට තමයි ඒ ටික එන්නේ නමුත් මේ ටික මේ හරිය මේ විදිහට උඩට එනවා පොඩි වෙනස්කම් තියෙනවා බ්ලූප්‍රින්ට් එකේ ඒකයි ඒක ඉතින් හදන්න අමාරුයි ඊළඟට මම මේ විදිහට මේ ටික උඩට ගන්නවා අපිට මේ හරියෙන් තව පොයින්ට් එකක් ඕන වෙනවා ඒ හරිය ගෙලින් තියෙන්නේ ඒ නිසා මම මේ වගේ මම මේ ටික අරගෙන මේ හරිය වගේ තියාගන්න හරි ඒ විදිහට අපි තියාගමු ඊළඟට මම බොනට් එක හදාගන්න යන්නේ අපි බලමු කොච්චර වෙලා ගිහින් තියෙනවද කියලා විනාඩි 20යි මම තව ටිකක් නවත්තන්න මම කරන්නේ මේ පාර්ට් එක අරගෙන මේ විදිහට එක්ස්ටෙන්ඩ් කරගන්න ඔයාලට පේනවා ඇති මේක හරි ලීනියර් නැත්නම් හරි කෙලින් නෙමෙයි තියෙන්නේ මට ඒකටත් මේ විදිහට පල්ලෙහාට ගිහින් මේ තුන දාලා බලන්න පුළුවන් ඒකේ x එක වැඩ කරා මේ හරියට මේ විදිහට ගන්න ඊළඟට මෙන්න
තියාගන්න. හරි මං හිතන්නේ මට මේ පාර්ට් එක ගැන විදිහක් තේරුණා. මෙතන තියෙන ලයින් එක තමයි මේ හරියෙන් තියෙන්නේ. ඒ ටික එතකොට අපිට හදාගන්න පුළුවන්. ඒ විදිහට අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. දැනට අපි ඒක ඒ විදිහට තියලා අපි මේ පැත්තෙන් ඒ ටික හදාගෙන එමු. හරි. මම මේ ටික මේ විදිහට අයින් කරලා මේ ටිකත් අයින් කරගන්න. හරි. ඊට පස්සේ අපි මේ ටික හදමු. ටිකේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. තව මේ පැත්තට එන්න ඕනේ. හැබැයි මේ බ්ලූප්‍රින්ට් එක ඒ විදිහට නැහැ. ඒක තමයි අර බ්ලූප්‍රින්ට් එක හරියට නැති වුණාම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කමක් නෑ මං කියන්නේ අපි මේ විදිහට ගමු කියලා. අපි මේක මේ විදිහට ගමු. ඊට පස්සේ මම මේ විදිහට මේ ටික රොටේට් කරගමු. අපි දැනට මේ ෆෙන්ඩර් එක හයිඩ් කරලා තියාගමු. අපිට පස්සේ ඒකේ ෂේප් එක වෙනස් කරන්න වෙනවා. මොකද හරියටම වෙත් නැති නිසා. ඊළඟට මම කරන්නේ මේක අරගෙන හරි මම ඊළඟට මේ ටික මේ විදිහට අරගෙන අපි එක බ්ලූප්‍රින්ට් එක නැතුව අපේ රිෆරන්ස් බලාගෙන මේ විදිහට හදාගෙන යන්න try කරමු. ඊළඟට මම කරන්න යන්නේ අපි දැනට වීඩියෝ එක නතර කරමු. අපි ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු කොහොමද ඊටු ටික කන්ටිනියු කරන්න කියලා. Thank you.